අපිට ගැටලුවක් ආවා මේ අපි ඉන්නේ ඇත්තටම සිමියුලේෂන් එකක් ඇතුළේද. දැන් මතකයකින්ම තමයි මේක නිර්මාණය වුණේ කියලා වගේ අපිට අදහසක් ආවා. ඇත්තටම මොකද්ද වෙන්නේ මෙතන? අපි ඇත්තටම වර්තමානයේ හැර වෙන කිසිම තැනක ජීවත් වෙලත් නැහැ, ජීවත් වෙන්නත් බෑ. බුදුදහමට අනුවටත් මූලික පදනම. හේතුව ඔබ අතීතයේ ජීවත් වුණා කියලා දැන් හිතන් හිටියට ඒ අතීතය මේ විදිහම මේ දැන් ගෙවෙනවා වගේම වර්තමානයක් වෙලා තමයි හම්බ වුණා නම් හම්බ වුණා. ඉතින් අපි නැවත වාරයක් අන්රිලෙන්ට සමග සම්බන්ධ වෙලා ඉන්නවා. අපි අදත් රතුපස් කැටියේ විමුක්ති රත්න ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාව තමයි මේ දිගටම ගෙනියන්නේ. ඉතින් අපි අර මුලින් කතා කළා වගේ අපි මුලින් ඉඳන්ම මේ හිතන විදිය හිත සිතිවිලි ගැන කතා කරගෙන ආවා. ඊට පස්සේ අපිට ගැටලුවක් ආවා මේ අපි ඉන්නේ ඇත්තටම සිමියුලේෂන් එකක් ඇතුළේද නැත්නම් මොකක් හරි වීඩියෝ ගේම් එකක් වගේ එකක් ඇතුළේද කියලා. ඉතින් ඒ ගැන ඊටාම වැදගත් අදහස් මතුවෙමින් ආවා. ඉතින් ඒකේ ඉදිරියක් විදිහට අපිට මෙන්න මෙහෙම ඔබ වහන්සේගෙන් අහන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් මතකයකින්ම තමයි මේක නිර්මාණය වුණේ කියලා වගේ අපිට අදහසක් ආවා. ඇත්තටම දැන් මතකය කියලා කියන එක අයින් කළාම එතනින් එහාට විස්තර කරන්න විදිහක් නැහැ කියලා කියන එකත් ආවා. එතකොට ඇත්තටම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඇත්තටම දැන් මතකය පිළිබඳ ඒ කියන්නේ අතීතයයි අනාගතයයි කියන දෙකත් මායාවේ කතාවක් වගේ නම් ඇත්තටම මොකද්ද වෙන්නේ මෙතන? ඔව්. ඇත්තම කතාව බුදුරජාණන් වහන්සේ කියලා කියපු ගමන් අපිට හිතෙනවා දැන් අර ආගමික නායකයෙක් පූජකයෙක් කියන කෝණයට අපි දාලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක්වත් පූජකයෙක්වත් නෙවෙයි සත්‍ය ගවේෂකයෙක් සත්‍ය අවබෝධ කරලා පරම සත්‍ය පරම විද්‍යාව කියලා දෙනවා. එතකොට ඒක අපි අද භෞතික විද්‍යා කෝණයට ගිහිල්ලා බැලුවොත් ආගමික නායකයෙක් විදියට හඳුන්වලා පූජකයෙක් විදියට හඳුන්වලා තියෙන නිසා තමයි අපිට නියම ධර්ම කාරණාව එළියට ගන්න බැරි වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්. සත්‍ය වැහිලා තියෙන්නේ. එතකොට සිද්ධාර්ථ කියන්නේ ලෝකේ බිහිවිච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා. ශ්‍රේෂ්ඨතම අවබෝධය තමයි බුද්ධ කියලා කියන්නේ. එනස බුද්ධ කියන්නේ පුජ්‍යලයක් බඳු පූජකත්වයක් නෙවෙයි. ඒක අපි ඉස්සෙල්ලා මතක් කරගන්න ඕන. මොකද බුද්ධ කියන තැන පුජ්‍යලත්වයෙන් පූජකයෙක් ගානට ආගමික නායකයෙක් ගානට නිකම් නීති රීති පද්ධතියක යමෙක් හිර කරලා දෘෂ්ටිගත කරලා වතක හිර කරන තැනක් ගානට අපි දැක්කොත් එතන අපිට මේක කරන්න බෑ. කොටින්ම ගොත් අද වෙනකොට ඒ පරම සත්‍ය පෙන්වලා දීපු සිද්ධාර්ථගේ සත්‍ය වැහිලා තියෙන. ඒක වැහෙන්න තද බදාම තට්ටුවක් වෙట్లా තියෙනවා මේ ආගම ඇතුලේ. එතකොට අපිට තියෙන්නේ ලෝකයේ තියෙන හැම ආගමකම පදනම වාගේ පූජකත්වයක් ආරූඪ කරගෙන යදින පතන තැනකින් මේක සීමා කරලා තියෙනවා. මේ යදලා පතලා නිවන් යන කතාවක් නැහැ. නිවෙන්න ඕන මේ වෙලාවේ අපේ ජීවිතේ. මේ දැන් නිවෙන්න ඕන. ඒ කියන්නේ අනාගත සියලු බර දැන් නිදහස් වෙන්න ඕන. මේ වෙලාව සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙන්න ඕන. කියන්නේ නිවීමටපත් වෙන්න ඕන. එතකොට ඔන්න ඔය ලෝකේ පරම සත්‍ය නම් දැන් අද පරම සත්‍ය පරමාණුව වෙලා නෙදී පරම කියන කෑල්ල දාගෙන තියෙනවා කොහෙන් හරි. පරමාණුවට පරම අණුවනේ ඉතින් කතා කරානේ එතන ඒක තමයි පරමාණු. හැබැයි අපි බලන්න ඕන මොකද්ද මේ සිද්ධාර්ථ පෙන්වන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? එතකොට ඒ සත්‍ය දැන් තේරුණොත් දැන් නිවුණා. හොඳ හෙට නිවෙන අනිද්දා නිවෙන මරණින් මත්තේ නිවන අද මොනා හරි කරලා හෙට නිවන් යන කතාවක් නෑ.
තොර නිවෙන්නේ සත්‍යය දැනගත්තම. ඒ කියන්නේ සත්‍ය නොදැන ගන්නා තාක්කල් අපි මොකද්ද කරන්නේ? ස්වභාවය තමයි පත්තු වෙන එකට. එතකොට අසත්‍ය තමයි පත්තු වෙන්න තියෙන සාධකය, සත්‍ය තමයි පත්තු වීම දුරු කරන්න තියෙන සාධකය. එතකොට සාධකයේ සත්‍ය දැනගත්ත ගමන් දුර වෙලා යනවා. එහෙනම් අපි කතා කරමු මොකද්ද මේ සත්‍ය මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔව් ඒක තමයි ගැටලුව. හරි. අපි මෙහෙම කල්පනා කරමු. දැන් හිතලා බලන්න දැන් සම්පූර්ණ කල්පනා කරන්න ඕන අපි අපිට බුදුන් වහන්සේ කියන්නේ අපි ඇත්තටම වර්තමානයේ හැර වෙන කිසිම තැනක ජීවත් වෙලත් නැහැ, ජීවත් වෙන්නත් බෑ. බුදුදහමට අනුගත මූලික පදනම. හේතුව ඔබ අතීතයේ ජීවත් වුණා කියලා දැන් හිතන් හිටියට ඒ අතීතය මේ විදිහම මේ දැන් ගෙවෙනවා වගේම වර්තමානයක් වෙලා තමයි හම්බ වුණා නම් සම්පූර්ණ. ඒතර අනාගතේ ජීවත් වෙනවයි කියලා අපි උපකල්පනය කරගෙන හිටියට ඒ අනාගතය කියන එක මුණ ගැහුනොත් ගැහෙන්නේ මේ වර්තමානයේ ඉඳලා. එතකොට ගත්තොත් මුණ ගැසීම වර්තමානිකයි. මුණ ගැසීම හමුවීම අත්දැකීම් සියල්ල වර්තමානිකයි. එතකොට අපි බලමු වර්තමානයේ පවතින්නේ කුමන කාලයක් තුලද? වර්තමානයේ කියන කාලය කොහොමද කිරන්නේ කොහොමද මනිවන්නේ? එතකොට කාලය කියන එක මොන ඒකකයෙන්ද අපිට මනින්න පුළුවන්? එක තියෙන හැමෝම අපේ කතා කළේ තප්පර ඊළඟට එහෙම ගිහිල්ලා ෆෙම්ට තප්පර ඒ වෙනකම්ම කතා ගියානේ. ඔව් ඒක තව පුළුවන්. ඔව් දෙකම කියන්න යන්න පුළුවන්. කාලය කියන එක අනන්තයිනේ. ඒ කියන්නේ කඩලා මේකයි කාලේ මිම්ම කියලා කියන්නේ. කියන්න. එතකොට අපිට පැහැදිලි වෙනවා කාලය කියන්නේ සංකල්පයක්. මෙච්චරක් ඇදුවම මෙච්චරයි කියලා සංකල්ප කරනවා. ඒකත් හිතාගෙන තියෙන. ඒක හිතලා තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්සකාම. ඒ කියන්නේ දැන් අපි සංකල්පිතව තමයි සම්පූර්ණයෙන්ම මේ ලෝකය ගැන කතා කරන්නේ. මේ ගැන කතා කරන්නේ, වින්දනය ගැන කතා කරන්නේ, දැන ගැනීම ගැන කතා කරන්නේ. එතකොට එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපිට ලෝකේ ගැන තියෙන්නේ සංකල්පයක්. ලෝකේ ගැන තියෙන සංකල්පයක්. එහෙනම් ලෝකේ ගැන තියෙන්නේ සංකල්පයක් නම් ලෝකේ ගැන තියෙන්නේ සම්පූර්ණයෙන්ම උපකල්පනයක් නම් ලෝකේ ගැන තියෙන්නේ නිගමනයක් නම් ඒකට නැවත ධර්මයේ පාවිච්චි කරන වචනේ තමයි මඤ්ඤති කියන එක. එහෙනම් කල්පනා කරන්ද අපිට අතීතය ගැන හෝ අනාගතය ගැන කතා කරන්න බෑ කිසිම විදිහකින්. කතා කළොත් කතා කරන්නේ මේ දැමුත් මේ දැන් කතා කරන්නේ වර්තමානිකයි. ඒ කියන්නේ අපිට යන්න එන්න කන්න බොන්න විඳින්න මේ සියල්ල හම්බ වෙන්නේ දැනගන්නේ විඳින්නේ වර්තමානික වෙලා. එහෙනම් මේ වර්තමානය ගොඩ නැගින්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද? අපි කලින් සාකච්ඡාවේදී තේරෙන විදිහට මතකයේ ගැන කතා කර ගියා. හැබැයි මේ මතකයේ කියන වචනේ පවා අපි දැනගන්නේ දැන්. තොර අර අපිට මූලික වශයෙන් කෙනෙකුට මේක දෙන්න බැහැනේ. මේ පියවරෙන් පියවර තේරෙන විදිහට ගෙනියන්නේ. මොකද අපේ සාකච්ඡාවේ කාලෙත් එක්ක එතනින් එහාට ගෙනිච්චේ නැහැ. දැන් එහෙනම් බලන්න ඕන කාලය කියන්නේ සම්පූර්ණයෙන් ඔන්න අපි තේරුම් ගත්ත බොරුවක්. සංකල්පයක්, උපකල්පනයක්, නිගමනයක්. එහෙනම් මේ නිගමනයක් නම් මේ නිගමනයක් විච්ච කාලයේ ඇතුලේ සිද්ධියක් කියන එකත් දැන් හිතන්නකො සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධිය මොන කාලෙද සිද්ධ වෙන්නේ? කාලේ උපකල්පනයක් නම්
එතනින් එහාට සිද්ධියට මොකක් වෙනවද? සිද්ධියත් උපකල්පනයක් තමයි. සිද්ධියක් කතා කරන්න බෑ. කාලය කියන උපකල්පනයේ මතයි සිද්ධිය කතා කරන්නේ. එහෙනම් ලෝකේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම කල්පිතයක් මත ඉඳලා. මඤ්ඤණාවක් මත. ඒතර මේකත් අවබෝධ කරන්න පහසු වෙන්න මේ මොහොත ගොඩනැගෙන විදිය ගැන බුදුහාමුදුරු කියනවා මේක ඉදප්පච්චයතා. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නයි. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයයි මේ වගේ වචන භාවිතා කරනවා. එතකොට මේ හේතු ප්‍රත්‍යයයි කිව්වා මිසක් හේතු ඵලයි කිව්වේ නෑ. මොකද ඵලයක් දාපු ගමන් අපිට යන්න වෙනව කොහෙටද? හේතුව හොයාගෙන යන්න වෙනවා. සහ තියෙන බවකුත් ගන්න වෙනවා. මොකද ඵලයක් තියෙනවා මේක ඇති වුණේ කොහොමද? දැන් අපිට හොඳම ප්‍රශ්නේ වර්තමානයේ තියෙන නිසාද නැද්ද ඇතිවිච්ච විදිය හොයන්නේ? වර්තමානයේ තහවුරු වෙලා තියෙන්නේ. අන්න ඒ නිසාද නැත්නම් ඇතිවිච්ච විදිය හොයන්නේ. හරි. එතකොට ලෝකේ කිව්වම බුද්ධ දේශනාව ඇතුලේ කියනවා ලෝකය කියන්නේ ස්කන්ධ ධර්ම ටික. ඒතකොට ස්කන්ධ ධර්ම ටික කියන්නේ වෙන මොකුත් නෙවෙයි අපි මේ හඳුනගන්න සියල්ල. හඳුනගන්න සියල්ල. එතකොට දැන් හිතමුකෝ අපි මෙතනට ගේමු භෞතික විද්‍යාව කියලාකෝ. එතකොට ඒක ඇතුලේදී අපිට සිද්ධ වෙනවා කතා කරන්න කවදාකවත් මොලය ලෝකෙ දැකලා නැහැ. මොකද සියල්ල අඳුනගන්නේ දැනගන්නේ විඳින්නේ මොලේ. එතනින් එහා කතාවක්. හැබැයි කියනවා මොලේ කවදාකවත් එළියේ දෙයක් දැකලත් නැහැ විඳලත්. ඒ කියන්නේ හැමදාම මේ මොලේ ඇතුලේ තියෙන ස්නායු වගේ වට පේන්නේ නැති නිසා. ඔව් පේන්නෙත් නැහැ, ඒවට ඇහෙන්නෙත් නැහැ, ඒවට දැනෙන්නේ නැහැ. ඒතර අපිට හිතන්න පුළුවන් කියන්න පුළුවන් මොකක් හරි රසායනික විපර්යාසයක් මේ ගොඩ නැගෙන ලෝකෙම. එහෙම ගත්තොත් දැන් මම මෙහෙම අහනවා. කවදාකවත් ඒ මොලේ රත්තරන් දැකලා නැහැ. කවදාකවත් ඒ මොලේ මැණික් දැකලා නැහැ. කවදාකවත් ඒ මොලේට කෙමිකල් හම්බ වෙලා නැහැ. ඒතර කවදාකවත් භෞතිකය හම්බ වෙච්ච නැති මොලේට භෞතික විද්‍යාවක් කතා කරනවා නම් කතා කරන්නේ මොලේ පිස්සුවකින් පමණයි. ඒක මොලේ ඇතුලේ හදාගත් එකක් නේ එතකොට. දැන් එතකොට මොලේ කියන්නේ මොකද්ද? හදාගත්ත එක. අන්නනේ මොලේ දැකලා තියෙනවා. එහෙනම් මොලේට මොලේවත් හම්බ වෙලා නැහැ. එහෙනම් මේක මොලේට දාන්නම බෑ. මොලයත් මොකද්ද බලන් ගියාම මඤ්ඤණාවක් වෙනවා. ඒකත් මොලේත් හිතාගත්ත එකක් තමයි. මොලෙත් තනිකර හිතලුවක් වෙනවා. නිසා භෞතික විද්‍යාවේ සියලු තියරි බොරුවක් කියලා පේනවා එතකොට. පදනමම වැරදි. මොකද ඒගොල්ලොන්ගේ පදනමෙන්ම විනාශ වෙලා යනවා. ඒ කියන්නේ පදනම තහවුරු කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා ඒක කිසිම පදනම් නැති පදනම් විරහිත ප්‍රකාශයක්. ඒක අර ඇති බව නිසා වෙන්නේ නේ හැමෝටම. ඒකට හේතුව මොලේ කියන එක දරාගෙන තමයි මොලේ කියන එකක් උපකල්පනය කරලා අර ඒ උපකල්පනයේ මත පිහිටලා හදාගත්ත කතාවක්. තේරුණා? ඊටු ටික ඒක මත ගොඩනගපු බිල්ඩින් එක. ඒක මත හදලා තියෙන්නේ. ඒකට ගැහුව ගමන් ඔක්කොම වැටෙනවා. ඒක සමස්ත භෞතික විද්‍යාවම තියෙන්නේ කොට උඩ කියන්න පුළුවන්. සම්පූර්ණ කොට උඩ. ඒක කොටේ තමයි මොලේ. මොලේ. ඒකට පයින් ගහපු ගමන් ඉවරයි. හැබැයි ඒ මොලේට මොලේ හම්බුනේ කොහොමද කියලා ඇහුවොත් කියන්න දන්නේ නැහැ. එතකොට මොලේ කවදාකවත් එළිය දැකලා නැත්තම් කොහොමද කියන්නේ එළිය තිබුණු ආලෝකයක් මේ එළියේ තියෙන භෞතික හැට ඇවිල්ලා වැදිලා මොකක් වෙනවා කියලාද? රූප හැදෙනවා. ඒ දැකපු නැති කතාවක් කොහොමද එයා කියන්නේ කියලා හිතුන්නේ නැද්ද? ප්‍රශ්නයක් නෑ. එයා එළිය දැකලා නැල්ලු. එතකොට එයා දන්නේ ඇතුලේ කතාවක් නෙවෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න. මොලේ හැදුනෙත් නේ රූප හැදුනෙත්
ආලෝකේ හරි තරංගේ හරි මොක හරි හැදුනෙත් හිතලම මේ ඇහැ හැදුනෙත් කොතනද? එතකොට ඒක හැදුනේ හිත හිතලා. බැලුව මත. හිතාගත්ත බව මත. එහෙනම් දැන් කතා කරමු හිතන්නේ කවුද? මෙන්න මේකට ලස්සන උත්තරයක් ධර්මයේ තුල දෙනවා. මේක තනිකර පච්චුප්පන්නයි. ප්‍රත්‍යයෙන් උපදිනවා. උපදිනවා. මොකද්ද ප්‍රත්‍ය හේතුවක්ද ඵලයක්ද කියලා බලමු. දැන් කල්පනා කරන්න ඕනම අත්දැකීමක් පේනවා කියලා දැනෙනවා. ඇහෙනවා කියලා දැනෙනවා. දැනෙනවා. කියන්නේ හිතෙනවනේ. දැනීමක් වෙනවා. ඔව්. එතකොට තව විදිහකින් ගත්තොත් සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා මේ විදිහට කියන්න පුළුවන්. ගන්ධ සුවඳ දැනෙනවා, සිතුවිලි එනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ මේ දැන් හරියට ඒක මොකක් වගේද? ඒක හරියට මෙන්න මේ වගේ එකක්. මොකද්ද දැන් බැලූ බැලමට පේන්නේ? අපිට හිතෙනවා දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් කියලා අපි දැන් කතාව හදනවා. එතනට එන්න එපා. මේ උපමාව හම්තට ගලප ගත්තොත් වැඩේ තේරෙනවා. දැන් මේ අප්පුඩියට අපි උපමා කරනවා මේ දැන ගැනීම. මේ වර්තමානික දැන ගැනීම කියන එක උපමා කරනවා මොකටද? අප්පුඩියට. අප්පුඩි හඬට. එතකොට දැන් කල්පනා කරන්න ඒ වර්තමානික දැන ගැනීම තුලද නැද්ද මම නිර්මාණය වුනේත් මේ ලෝකය නිර්මාණය වුනේත් පේනවා ඇහෙනවා දැනෙනවා විඳිනවා හිතනවා කියන යනවා එනවා කනවා බොනවා කියන මේ සමස්ත අත්දැකීමම නිර්මාණය වුණේ කොතනද? මේ වර්තමානික අත්දැකීම තුල. ඔන්න ඔය සමස්ත අත්දැකීම උපමා කරනවා මොකටද මම? අප්පුඩි හඬට. දැන් අප්පුඩි හඬ ඉපදුනේ නැත්තම් අප්පුඩියා හෝ අප්පුඩියා බිහි වුණේ කොහොමද කියන කතාව අදාළ නැහැ. අදාළ නැති වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් හරියට ගත්තොත් පේනවයි කියන දැනගැනීම මත තමයි පෙනෙන්නා සහ පේන දේ ගැන කතාවට යන්නේ. ඇහෙනවා කියන පදනම මත තමයි ඇහෙන දේ සහ ඇහෙන කෙනාගේ කතාවට යන්නේ. දැනෙනවා කියන පදනම මත තමයි දැනෙන කෙනා සහ දැනෙන දේ කියන තැනට බහින්නේ. ඒ දැනීම කියන එක කාරණය මත දෙපැත්තක් නිර්මාණය කරගන්න. එතකොට බලමු පෙනීමෙන් පෙනිච්ච දේ හෝ කෙනා ගලවන්න බෑ. පෙනිච්ච දේ හෝ කෙනා පෙනීමෙන් ගලවන්න බෑ. එනම් පෙනීම යයි ගන්නට නිශ්චිත වශයෙන් හැදිච්ච දෙයක් තියෙනවා නම් මොකක් කරන්න ඕනිද? පෙනිච්ච දේන් ගලවන්න පුළුවන්. පෙනිච්ච දේයයි යමක් නිශ්චිත වශයෙන් නිත්‍යව ගන්න තියෙනවා නම් පෙනීමෙන් පෙනිච්ච දේ ගලවන්න පුළුවන්. දැන් අපිට කරන්නම බැරි වැඩේ මොකද්ද? එමර වෙන් කරලා ගන්නද? පෙනීමෙන් පෙනිච්ච දේවත් පෙනිච්ච දේන් පෙනීමවත් කියලා ගලවන්න බෑ. හරියට අප්පුඩියාට අප්පුඩියා බිහි වෙනතුරු දකුණු අත වම් අත ගැන කතාවක් කරන්න බෑ වගේ. තේරුණා? අප්පුඩියගේ පැත්තෙන් ගත්තොත් දකුණු අත වම් අත එකතු කරලා අප්පුඩිය ගහලාද අප්පුඩියා ඉපදීම තුල දකුණු අත වම් අත ගැන කතාව හැදිලා. ඉපදීම තුලම තමයි අන්න ඒ වගේ මේ පෙනීම ඉපදීම තුල කතාව හැදෙනවා කාගේද? පෙනෙන දේ සහ පෙනෙන කෙනා අතර. ඇහැ සහ රූපය අතර සම්බන්ධය. ඒ නිසා අප්පුඩියාගේ බිහිවීම හරියට ගත්තොත්
විඤ්ඤාණයේ පහළවීමයි. එතකොට අප්පුඩියට හම්බෙන අත් දෙකේ ගස්ඨනය හරියට නාම රූපයන්ගේ පහළවීමයි. ඔන්න ඔතන තමයි අපි කියන්නේ මොකද්ද? නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. සරලව කිව්වොත් උත්තරේ ආවා. නිට්ටයව තියෙන විඥාන නාම රූපයක් ගැනවත් ඒ කියන්නේ තියෙන නාම රූපයක් ගැනවත් විඥානයක් ගැනවත් කතාවක්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ලෝකේ ජීවත් වෙන කෙනා සහ ලෝකේ අතර කතාව සම්පූර්ණයෙන්ම විඤ්ඤාණවාදී. එතකොට අපි හිතුවට භෞතිකවාදී කවුරුවත් ලෝකේ ඉන්නවා කියලා භෞතිකවාදී ඔක්කොම හිතිර වෙලා තියෙන විඤ්ඤාණවාදී. මොකද හිතාගත්ත එක. දැන් හිතන්නකෝ මේ ලෝකේ සත්වයා පෙර ඉඳලා එනවා කිව්වත් හිතාගත්ත එක. නෑ කිව්වත් හිතාගත්ත එක. එන්නේත් නෑ නොෙන්නේත් නෑ කිව්වොත් හිතාගත්ත එක. දැන් ඉන්නවා කිව්වත් මඤ්ඤණාවක් නෑ කිව්වත් මඤ්ඤණාවක් ඉන්නෙත් නෑ නොඉන්නෙත් නෑ කිව්වත් මඤ්ඤණාවක්. අනාගතේ යනවා කිව්වොත් මඤ්ඤණාවක් නොයනවා කිව්වත් මඤ්ඤණාවක් යන්නෙත් නෑ නොෙන්නෙත් නෑ කිව්වත් මඤ්ඤණාවක්. එතකොට බොහෝ විට ආගම ශාස්ත්‍රතේත් ආගමෙන් බැහැරව හිතන අය උච්ඡේදේ හිර වෙලා ඉන්නවා. එකම නිත්‍ය සංඥාව මත පිහිටලා. හරි. එතකොට තේරුම් ගන්න බැරි මේක තමයි මේකෙදී අතීත කතාවක් අදාළම නැහැ. අනාගත කතාවක් අදාළම නැහැ. ඒකට හේතුව වර්තමානයේ ඇත්තටම කතාවක් උනේ නැති නිසා. මොකද වර්තමානයේ ඇත්තටම කතාවක් උනා කියලා ගත්ත නිසායි ඒ කතාව අතීතය කරගත්තෙත් ඒ කතාව අනාගතයේදී එන බව කියන උපකල්පනයට ගියත් වර්තමාන කතාවේ ඇත්ත දැනගත්තම අතීතයත් අනාගතයත් ගැන කවර කතාවක්ද කියලා හිතෙන්න ගන්න. ඒ නිසා බුද්ධ දේශනාවේ තුල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. වර්තමානයේ සත්‍ය දැනගත්තා නම් අතීත අනාගතය ගැන කියනුම කිමයි. මේක බුදුහාමුදුරුවෝගේ වචන. හැබැයි බලන්න බෞද්ධ විච්ච අපිත් වෙන අන්‍යාගමික විච්ච බොහෝ දෙනෙකුත් ඉන්නේ මොන කතාවේද? අතීත අනාගත. අතීත අනාගත කතා. එතකොට නොදන්නවා වුණාට බෞද්ධික විද්‍යාව තියෙන්නේ අතීත අනාගත. අතීත අනාගත කතාව. ඒ වර්තමානයේ මේක සංයෝග කළොත් ඊළඟ මොහොතේ මෙහෙම වෙයි. හැබැයි තේරෙන්නේ මේ සංයෝග කලේ වෙන මොකවත් නෙවෙයි විඥාන නාම රූප කියලා. සරලවම මං හිතනවා මේ සාකච්ඡාවත් මෙතනින් ඉවර කළොත් සෑහෙන්න හොඳයි. තව හිතන්න දෙයක් තියලා ඊළඟ එකට අපි අරන් යන්න පුළුවන්. ඊටාම වැදගත් කාරණා ගොඩාක් මතුණා කියලා අපිට කියන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේගේ විස්තරය ඇතුලේ. ඇත්තටම දැන් ආගම්ද ආගම් නෙමෙයිද නැත්තම් මොකක්ද ගන්න දෘෂ්ටිය අදහස කියන එක අදාළම නැහැ. අතීත අනාගත දෙක කියන දෙක සම්බන්ධ කර කර තමයි අපි මේ දේවල් කර කර හිතේ ඉඳලා තියෙන්නේ. එතකොට දැන් ඊටාම පැහැදිලි දැන් ඕගොල්ලම හිතලා බලන්න ඇත්තටම දැන් අතීතය කියලා කියන එක ඇත්තටම ඒ වෙලාවේදී වර්තමානය නම් එතකොට ඇත්තටම අතීතය කෝ ඊළඟට දැන් අනාගතය කියලා කියන එකත් ගැන හිතන්න වෙන්නේ වර්තමානයේනේ. එතකොට මේ අනාගතය කෝ? එතන අන්තිමේදී බැලුවහම අතීතය අනාගතය වර්තමානය කියන තුන ගැනම ප්‍රශ්නයක් එනවා ඒක කෝ කියලා නේ හඳුනන. හිතලා බලන්න. අපි කියප එක හරියටම වැටුණා නම් උත්තරෙත් හම්බෙලා ඇති. ඉතින් එහෙනම් අපි ඊළඟ සාකච්ඡාව වෙනත් හැමක
රැඳී සිටින්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයගලන්ට තවත් ඉතාම වැදගත් සාකච්ඡාවක් රතුපස් කැටියේ විමුක්තිරත්න ස්වාමීන් වහන්සේ සමග කරන බලාපොරොත්තුවෙන් දැනට සමගන්නවා රැඳී සිටින අන්රේනිත් සමග.